ගුරු භූමිකාව ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරන අතර රටක අනාගත පරපුර හිරිෂානති තීරණය කිරීමේදී දිසාපාමොක් පරපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර ගණනාවක් තම ජීවිතේ පාසල හා රටේ අනාගත පරපුර වෙනුවෙන් කැප කළ ඉසිබු ලබන දයාබර මාතාවක් හා පවත්වන මෙම පිළිසඳර දැනටම ශ්‍රේෂ්ඨ සිටින සමටත් ශ්‍රේෂ්ඨ පිළිසිමකින් විස්තරමට ගුරු ආදර්ශයක් සපයයි. ඉතින් අද සමග ගුරු ජීවිතය අදහස් බෙදා ගැනීමට එක්වී සිටින්නේ අප පාසලේ දවස් 16ක් පමණ කාලයක් සේවය කර විශ්‍රාම ලබන නාගී මල්කාන්ති මෑණියන්. ආයුබෝවන්. සාම්පුද්ගලයෙකුනම් දීපින් කර දෙපැයි සිට ගැනීමට මූලික අධිකාරම යොදන්නේ පාසල මගින්. ඉංගුරු මෑණියනි මම කැමැති දැනගන්න ඔබතුමියට මෙච්චර දුර ගමනක් යන ඒ අදිස්ථාන ලැබෙන්නේ කොහොමද කියලා? අධ්‍යාපනය ලැබුණේ තාම දුෂ්කරයි කියන ප්‍රදේශයක මංගලගම දිස්ත්‍රික්කයේ වෙල්ලවාය අධ්‍යාපන කලාපයේ ඇතුළේ මහාවිද්‍යාලයේ ඒ තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. එක වසර සිට 11 වසර දක්වා. ඊට පස්සේ උසස් පෙළ කිරීම සඳහා මල්ලත්තාවල මධ්‍යම මහාවිද්‍යාලයේ වාණිජ්‍යාංශයට ඇතුළත් වුණා. එහිදී උසස් පෙළ හැදෑරුවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට මාතර ප්‍රදේශයේ හොඳ කෙනෙක් ඉන්නවා. ඒකේ ඉඳන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. එතකොට තිබුණා මේ කුරුක්ෂේත්‍රයේ පිළිසෙන්නේ මොන කාලේ? 1997 අප්‍රේල් 5 තමයි මට ස්ථීර ගුරුපත් වීමක් ලැබුණේ. මෑණියන් කුරුක්ෂේත්‍රයට එන්න ඕන කියලා හිතුනේ කලින් එහෙම හේනයක් තිබුණා කියලා කියන්න බෑ. මගේ අදහස නම් තිබුණේ මගේ බලාපොරොත්තු නම් තිබුණේ කුරුක්ෂේත්‍රයට එන්න නෙවෙයි. සෞඛ්‍යාංශයේ යම් තමයි මගේ අදහසක් තිබුණේ. නමුත් මට ලැබුණේ ගුරුපත් වීමක්. ඒක මම ඉතාමත් සතුටින් බාරගත්තා. බාරගෙන ඉතාමත් සතුටින් කටයුතු කළා. ගුරුමෑණියන් කෙරෙහි පැවසූ හේතු මල් පල ගන්වමින් 1997 අප්‍රේල් 5 වෙනිදා මුල්ම පත්වීම ගන්නවා. ඒ පත්වීම ලැබෙන්නේ කොහෙද? මට මුල්ම පත්වීම ලැබුණේ වෙහෙරයාය වෙල්ලවාය කලාපයේ වෙහෙරයාය මහාවිද්‍යාලය කියන විද්‍යාලයට. ඒ විද්‍යාලයේ මට මාස 2ක් පමණ කටයුතු කරන්න සිද්ධ වුණේ. මගේ යාළුවෙකුට තවත් කෙනෙකුට හිටපු විද්‍යාලයේ ඒ විද්‍යාලයට යන්න අවශ්‍ය වෙලා තිබුණා. ඊට පස්සේ අපි දෙන්න සුවද මාරුවක් අරගෙන ඇතුළේ මහාවිද්‍යාලයට මාරුවක් හදාගෙන ආවා. ඒ විද්‍යාලයේ තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. එදා මම ඒ විද්‍යාලයට ගුරුවරයෙක් හැටියට ඇතුළත් වෙනකොට එදා ගෘහපතිතුමා හිටියේ මට 10-11 වසරවල සිංහල උගන්වපු ගුරු පියාණන් රත්නායක කියලා ගෘහපතිතුමා අදටත් ජීවත්ව ඉන්නවා. වෙහෙරයාය මහාවිද්‍යාලයෙන් ආරම්භ කරු ඉදිරියේ මාදුලල් සොබිත මහාවිද්‍යාලයට පාතබන පෙර සේවය කළ මෙයක් පාසල් මනවා. ඇතුළේ මහාවිද්‍යාලයෙන් මම තෙලුල්ල ජනපද කියලා එක වසරේ ඉඳන් 9 වසරට පමණක් තියෙන පාසලකට ගියා. ඒ පාසලෙන් වසරක් පමණ කාලයක් සේවය කළා. ඒ අතරතුරේ මට රියානතුරුකු සිද්ධ වුණා. වෙසක් පොය දවසේ වෙසක් පොඩු පත්තු කරන් හවස එන වෙලාවේ බයික් ඇක්සිඩන්ට් වෙලා කීලිකරුවෙන් ගියා මාස 3ක් විතර. කීලිකරුවෙන් ගිහලා මම විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා. එතකොට ගුරුමෑණියනි මේ පාසලට එන්නේ මොන කාලෙද? මේ පාසලට මම ආවේ 2009 ජූනි 4 වෙනිදා. ගුරුදිවි අවසන් වුණාට පැවසුවාට ගුරුදිවි කිසිදෙනෙක් අවසන් නොවන භූමිකාවක් බයි මගේ මතය. කෙසේ වෙතත් වෙහෙරයාය මහාවිද්‍යාලයෙන්
ආරම්භ වූ විදිය මාතුලා සෝභිත මහාවිද්‍යාලයේ අවසන් කාල පරිච්ඡේදයේ මම වැල්ලවාය කලාපෙමයි වැඩ කළේ. එහෙරෑ මහාවිද්‍යාලයෙන් ආරම්භ කළා. ඇතුළේ මහාවිද්‍යාලයේ සේවය කළා. ඒ වගේම තෙල්ලෝර ජනපද කන්ති විද්‍යාලයේත් වසරක් පමණ සේවය කළා. තවත් වසරක් මම තනමල්ලිල අධ්‍යාපන කලාපයේ බෝධගම මහාවිද්‍යාලයේත් සේවය කළා. ඉතින් පස්සේ තමයි මම මේ මාදුලා මහාවිද්‍යාලයට මාරුවක් ලැබිලා ආවේ. මුළු කාල පරිච්ඡේදයේ සේවා කාලය මුළු සේවා කාලය අවුරුදු 30ක් පමණ වෙනවා. ඉතින් දුන්නයිනේ වසර 30ක පමණ කිසි සේවා කාලයක් ඇතුළත අප බොහෝ අත්දැකීම් ලබා ඇති බව නොඅනුමානයි. එය ලබා ඇති අත්දැකීම් වලින් කිසි දිනක අමතක නොවන පරිදි මතකයේ සිටින අත්දැකීම් බොහෝ දේවල් තියෙනවා. මේ විද්‍යාලයට පැමිණිලා මම මේ විද්‍යාලයේ ලොකු අඩුපාඩුවක් තිබුණා. දරුවන්ට දිවා ආහාර ලබා ගැනීමට ස්ථානයක් තිබුණේ නැහැ. ඉතින් ඒකට මේ විද්‍යාලයේ සේවය කරන අපේ නියෝජ්‍ය අධ්‍යාපකතුමා ඉතින් මට කිව්වා ටීචර් මෙන්න මෙහෙම අපට අඩුපාඩුවක් තියෙනවා. අයි මොකද කරන්න කියලා. ඊට පස්සේ මම සර්ට කියලා මගේ යාළුවෙක් ඉන්නවා අක්ක කෙනෙක්. ඒ අක්කව පාසලට එක්කන් ඇවිල්ලා කිව්වම එයා පොරොන්දු වුණා අපේ ආපන ශාලාව සකස් කරලා දෙන්න. ඉතින් එයා අපට මූලික වශයෙන් ලක්ෂ 3ක වගේ මුදලකින් අපිට කටයුතු කරලා දුන්නා. ඒ වගේම එයා වහල සකස් කරලා දුන්නා, සීට් ගෙනලා වහල සකස් කරලා දුන්නා. ඔය වගේ ඊට පස්සේ දෙමාපියෝ මේ විද්‍යාලයේ දෙමාපියෝ එකතු වෙලා ගොඩාක් සහයෝගය දක්වන දෙමාපියෝ ඒගොල්ලොත් එකතු වෙලා අද දරුවන්ට ආහාරය ලබා ගැනීමට හොඳ ආපන ශාලාවක් සකස් කරලා තිබෙනවා. ඒ සකස් කරමින් තිබෙනවා. ඉතින් ඒක ගොඩාක් සතුටක්. වසර 30කට ආසන්න දිග සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම ලබන ගුරුමෑණියන් විශ්‍රාම ලැබුවායින් පසු නිවසේදී විශ්‍රාම ලැබුවා. නැත්නම් ශ්‍රේෂ්ඨයක වෙනස් ශ්‍රේෂ්ඨයකට යොමු වීමට නම් බලාපොරොත්තුවක් නැහැ තවම. සම්බන්ධ කොහොමවත් නැහැ. මම ගෙදර ඉඳන් කටයුතු කරනවා. මට පුළුවන් මහවුම් ගෙතුම් ඒ වගේ ඕනම දෙයක් මම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ කටයුතු කරනවා. විවේකීව ඉන්න තමයි අදහස. නමුත් අධ්‍යාපනය ලබා දීම එතනින් කෙලවර වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මම කැමති පොතේ පතේ දැනුම ගණිතය විෂය හරිනකොට දැන් ඉන්න දරුවන්ට අවශ්‍යතාවයක් තිබුණොත් මහවුම් ගෙතුම් ඒ වගේ ඒ පැත්තේ හැකියාව ලබා දෙන්න මම කැමතියි. වෘත්තිය ආරම්භ කළ දා සිට අද දිනේ මෙලතුරු ඔබ බොහෝ සිදුවීම්වලට මුහුණ දීලා ඇතිනේ. ඒ සිදුවීම් වලින් ඉස්ලාමක මතක නොවන ලෙස මතකයේ සතුටු වුණ අවස්ථාවන් දරුවෝ ගණිතයේ විෂය ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමට මට හැකියාව ලැබුණා. මේ පාසලට මම පැමිණෙන විට ඉතිස්සෙල්ලා අවුරුද්දේ 3 දෙනා ගණිත විෂය සමත් වෙලා තිබුණේ. ඒක අපිට ළඟා කරගන්න පුළුවන් වුණා. දරුවෝ 10ක් 15ක් ආසන්නයේ ප්‍රදාන කරගන්න පුළුවන් වුණා. දැන් ඊටත් වැඩි පිරිසක් සමත් වෙනවා. ඔය අතරතුරේ තමයි මට රියානතුරක් සිද්ධ වුණේ. රියානතුරක් සිද්ධ වෙලා ගොඩාක් මම එළවටම ගිහිල්ලා වෙලවට ආවා වගේ තමයි කියන්නේ කවුරුන්. දැන් සත්කාරයක් ඒ දවස් 15ක් විතර ගියත් මට මේ සීකල්පනාව තිබුණේ නැහැ. ඉතින් එදා මම විශ්‍රාම යන්න තීරණය කරා. නමුත් අපේ විදුහල්පතිතුමන්ගේ කටයුතු කරපු ආකාරයට මම පාසලේ තවදුරටත් හැඳුනා. මොකද විදුහල්පතිතුමා මට පන්ති කාමරයක් වෙනම සකස් කරලා දුන්නා. මට ඇවිදීමට අපහසු තිබුණා. සර් ඒ වගේම මේ විද්‍යාලයේ කාර්යාලයේ වැඩ කරා ප්‍රියංගි කියලා මිස් කෙනෙක්. එයාත් ගොඩාක්ම මට මං ගැන සොයලා බැලුවා. මම අසනීපයෙන් ඉන්න කාලේ තුල ඒ වගේම එදා හිටපු මගේ සහෝදර සහෝදරියෝ විද්‍යාලයේ හිටපු මහත්මීනෝ මට ගොඩාක්ම මේ අසනීප තත්ත්වයෙන් ඉඳපු නිසා ගොඩාක්ම උදව් උපකාර කළා. ඒ නිසා මම තවදුරටත් මේ ගුරු ජීවිතේ රැඳී සිටියා.
ඒ මට රියන්තුරු සිද්ධ වුණේ 2015 අවුරුද්දේ. ඉතින් එදා ගෙදර නැවතුණා නම් මට මේ වගේ සතුටක් ලැබෙන්නේ නැහැ. 2015න් පස්සේ තවත් වසර ගාණක් මට දුරු ජීවිතේ ගත කරන්න හැකියාව ලැබුණා. ගුරුමෑණියන්ගේ පවුලේ රාජසේවකයන් ගුරුමෑණියන් පාමුලද නැත්නම් තව මගේ පවුලේ ඉන්නවා නංගිලා 4 දෙනයි මල්ලා දෙන්නයි. එයින් මල්ලි විශේෂ කාර්ය බලකායේ රැකියාව කරනවා. අනිත් අය පෞද්ගලික ආයතන රැකියාව කළා. දැන් නම් නංගිලා ඒගොල්ලන්ගේ පෞද්ගල ජීවිතෙත් එක්ක රැකියාවෙනුත් අයින් වෙලා ගෙදර කටයුතු කරනවා. මගේ තාත්තා නම් නැහැ. අම්මා තවම ජීවත් වෙනවා. ඉතින් මම මේ විද්‍යාලයට ආපු කාලය තුල මට ලැබුණා පාසල් සංවර්ධන සමිතිය භාණ්ඩාගාරය. ඒකත් මම 2014 වගේ කාලේ වෙනකන් වගේ කටයුතු කළා. ඒ වගේම 2012 13 මට මතක හැටියට නියෝජ්‍ය විදුහල්පති හැටියට කටයුතු කරන්න ලැබුණා මේ පාසලේ. ඒ කටයුතුත් මම ඉතාමත් සතුටින් කළා. ඒ වගේම ගණිත විෂයට මේ විද්‍යාලේ හිටියම පමණයි. එදා මම කාලච්ඡේද 38කුත් වැඩ කළා. ඒ කටයුතු කළා බෑ කියන්නේ නැතිව උදේ පාන්දර ඇවිල්ලා පන්ති කළා, හවස පන්ති කළා. ඒ වගේ තමයි අර මේ කාර්යාලයේ කටයුතු කරන ගමන් අධ්‍යාපන කටයුතු දරුවන් වෙනුවෙන් ඉටු කළේ. ගොඩාක් කැප කරලා තියෙනවා මගේ ජීවිතේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ප්‍රතිඵල හිරනවා වගේ. මට පත්වීම ලැබුණ දවස් ඉඳලා වැල්ලවාය කලාපෙත් මම වැඩ කළේ 10 11 ශ්‍රේණි වල තමයි ගණිත විෂය ඉගෙනුවේ. ඉතින් අද මෙතන සිටින මමත් ආදරණීය ගුරුමෑණියන්ගේ අධ්‍යාපන ලැබුණු ශිෂ්‍යාවක් වීම ලැබීම අත්වශයෙන්ම මාලාද භාග්‍යයක්. මෙන්න පිළිසඳර නිමා කිරීමට මත්තෙන් මම කැමති ගුරුමෑණියන්ගෙන් තව එක් ප්‍රශ්නයක් විසඳන්න. ඒ තමයි දැනටම ශ්‍රේෂ්ඨ නියෝජිත සියලු දෙනාට ශිෂ්‍යයට මෙලෙසින්ම සිටින සියලු දෙනාට ඔබතුමීට පිළිතුරු උපදේශය අවවාදය මම දෙන එකම අවවාදය තමයි පුතේ අපි මේ ක්ෂේත්‍රයට ආවන් පස්සේ අපේ හිතෙන්ම මේ මගේ දරුවෝ මගේ පාසල කියන සංකල්පයේ මත අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට. මොකද මම පාසලට උදේම එනවා 6:45 වගේ වෙනකොට හැමදාම මම පාසලට ආවා. මම හිටපු හැම පාසලකම එහෙමයි. ඇවිල්ලා විදුහල්පතිතුමා එන විට ඉතින් දරුවොත් එක්ක එකතු වෙලා අනිත් කටයුතු ටික සැලසුම් කරලා අවසానයි. ඒ වගේම පාසල ඇරිලා ගියෙත් මම කවුරුත් ගියාට පස්සේ හදිසියේ අවශ්‍යතාවයක් වුණොත් විතරයි ගියේ. නිවාඩු ලබා ගත්තෙත් නෑ. අපිට නිවාඩු තිබුණා. නිවාඩු ගොඩක් මාඩුවෙන් මම ලබා ගත්තේ. ඒ නිසාම මට දැන් විශ්‍රාම යන විට මට දැන් ලැබිලා තියෙනවා විශ්‍රාම පූර්ව නිවාඩු දින 60ක්. ඒ මොකද මගේ නිවාඩු ඉතුරු වෙලා තිබුණ නිසා. ඉතින් මම හැම කෙනෙකුටම කියන්නේ ඒ නිවාඩුවත් මේ මොනවත් නෙවෙයි. Tamange හිතෙන්ම මේක මගේ මේ දරුවෝ වෙනුවෙන් කටයුතු කරන්න කියලා දරුවෝ ඉදිරියට ගන්න හොඳ පුරවැසියෙක් කරන්න අපකප වෙලා කටයුතු කරන්න කියලා මම ඉල්ලන් තිනවා. හොඳයි ගුරුමෑණියනි. එහෙනම් ස්තුතියි අද අප